හලෝ ෆ්‍රෙන්ඩ්ස් ඔයාලත් එක්ක තුලා ඉන්නේ ටෙච් ඇන්ඩ් ට්‍රයිලින් YouTube channel එකත් එක්ක ඔයාලට අද මම කියලා දෙන්නේ හරියටම ෂෝට් වීඩියෝ එකක් දාන්න කොහොමද කියලා. ඔයාලට මුලින්ම ගන්න තියෙන්නේ YouTube එක ක්ලික් කරලා YouTube එකට යන්න. ඊට පස්සේ ඔයාලට ගන්න තියෙන්නේ YouTube එක යටින්ම තියෙන මැද හරිය ප්ලස් මාක් එක ක්ලික් කරලා ඇඩ් කියන ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලා ගැලරි එක පෙන්නයි. ඊට පස්සේ ඔයාලා කැමති වීඩියෝ එක සිලෙක්ට් කරලා next දෙන්න. ඔයාලා next දුන්නාට පස්සේ ඔයාලා වීඩියෝ එක පෙන්නයි. ඊට පස්සේ ඔයාලා done කරගන්න වීඩියෝ එක. ඊට පස්සේ ඔයාලට done කරාට පස්සේ processing වෙනවා ඇති. processing වුණාට පස්සේ යාළුවනේ ඔයාලා කැමරාව පෙන්නයි. ඔයාලා done කරගන්න එක. ඊට පස්සේ ඔයාලා text එකක් දානවා නම් එහෙමයි නැත්තම් ඔයාලා done කරන්න. ඔයාලා YouTube short එකට thumbnail එකක් දානවා නම් ඔයාලා වීඩියෝ එකේම ෆොටෝ ටිකක් ඔයාලට යටින් පෙන්නයි. ඔයාලා එකෙන් කැමති ෆොටෝ එකක් තෝරලා හරි ලකුණ ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලා ටයිටල් එකක් දෙන්න ඕනේ. ඔයාලා වීඩියෝ එකට ගැලපෙන ටයිටල් එකක් දෙන්න. මම දානවා Beautiful Place of Sri Lanka කියලා. ඊට පස්සේ ඔයාලා විසිබිලිටි එක පබ්ලික් දාන්න එපා දැම්ම අන්ලිස්ටඩ් තියාගන්න. ඊට පස්සේ ඔයාලා ඉන්න රට දාන ලොකේෂන් එකට. ඊට පස්සේ මම ඉන්නේ ශ්‍රී ලංකාවේද මම ශ්‍රී ලංකාව දානවා. ඔයාලා select audience එක not it's made for kids කියන ක්ලික් කරලා upload short කියන ක්ලික් කරගන්න. ඊට පස්සේ ඔයාලට යටින් පෙන්නේ නැති U කියලා යටින් තියලා download den logo එක. හරි ඊට පස්සේ ඔයාලා YouTube එකෙන් අයින් වෙලා ඔයාලා යන්න YouTube Studio එකට. YouTube Studio එකට ගියාට පස්සේ ඔයාලා යට දෙවෙනියට තියෙනවා content කියලා එන්නේ ක්ලික් කරගන්න. ඔයාලා content කියන ක්ලික් කරාට පස්සේ ඔයාලට ඔයාලේ වීඩියෝ පෙන්නයි. ඒ වීඩියෝ කුඩින් තියෙන 33ක් ඒ 33 ක්ලික් කරලා edit කියන එකට යන්න. edit කියන එක ගියාට පස්සේ add description කියලා තියෙනවා. ඒකට ඔයාලගේ description එක ගන්න මම Beautiful Place of Sri Lanka කියලාම දානවා. හරි යාළුවනේ ඔයාලා visibility එක unlisted තියාගෙන තිබ්බේ. ඔයාලා දැන් ඒක public කරගන්න පුළුවන් ඔයාලට දැන්. ඊට පස්සේ ඔයාලා tags ටිකක් ගහන්න ඕනේ. ඔයාලා වීඩියෝ එකට ගැලපෙන tags ටික. මම tags දානවා beauty කියලා ගහනවා. එහෙම මගේ වීඩියෝ එකට ගැලපෙන විදිහට ගහන්නේ. ඔයාලා වීඩියෝ එකට ගැලපෙන විදිහට tags ටිකක් ගහන්න. ඔයාලට පුළුවන් නම් මේ ටැක්ස් ගහන්න ඔයාලා 8ක් 10ත් අතර ටැක්ස් ටිකක් ගහන්න. YouTube short එකට 10ට වැඩි අවශ්‍ය වෙන්නේ නැහැ. හරි යාළුවනේ ඔයාලා ඒක සේව් කරගත්තට පස්සේ ඔයාලා YouTube එකට ගිහිල්ලා ඔයාලා වීඩියෝ බලා ගන්න පුළුවන්. හරි යාළුවනේ ඔයාලා දැන් දැනගන්න ඇති YouTube short වීඩියෝ එකක් හරියටම දාන විදිය. හරි යාළුවනේ ඔයාලා මගේ වීඩියෝ එක දැනගත්තා නම් ඔයාලා මගේ channel එක subscribe කරලා යන්න. එහෙනම් ඔයාලා හැමෝටම bye.